ජීවිතේ කියන්නේත් කලුව. පිටිපිඩුවක් අග තියෙන තනකොළයක් කියනවනේ. කොයි වෙලේ හරක කයිද දන්නේ? මොනවද? තනකොළ. අනේ මේ ආන්ගරේ කියන රටකජු වැටයක් ගලවා ඉඳපන්. ඊකාර කියවන්නේ නෑ මෙතන. ඒ කලුව මගේ ජපන් යන වැඩේ හරි ගියාපන් 27 යන්න තියෙනවා. අඩේ මරුනේ යම රටකජු වැටයක් තියෙන පටකාල ගලවලා දාලා වට්ටක වැල් දෙක තුන දැන් වතුර ටිකක් දාලා මං එන්න පොඩිට. කොහෙද යන්නේ? ජපන්. එහෙම යන්න පුළුවන්ද බං ජපන්? එක්සෑම් ලියන්න එපා. ඒ කියන්නේ මට ජපන් යන්න බෑද? හරි පොඩ්ඩේ නාංග මම යනකම් ඊට පස්සේ බැරිය මොනා හරි කරන්න. මේ අරයි යන්න සෑහෙන බඩු තොගයක් ගන්න තියෙනවා බං කඩෙන්. මෙහෙන් ගන්න ගියොත් නම් පුතේ විකිනනවා ලොවෙත් නැහැ. මම බැලුවේ කොළඹ ගිහින්වත් ගන්නම් කියලා. කොහෙද බං ඉතින්? කොළඹ මාත් ගියේ දෙපාරයි ඉන්නේ. අපි යන්න බං කොළඹ ගිහින් එන්නේ. කොළඹනේ. මෙහෙමයි. මම ආවා කියන්නේ ඉතින් උඹ ගියා වගේ තමයි. මමත් වැඩිය කොළඹ ගිහින් නෑනේ බං. මම නම් මෙතවත් කින් යාට ගිහින්නේ. හරිනේ බං. මතක් වුණා. උඹට මතකද ඉස්කෝලේ අපේ සමන් අයියා බං? මොන? යකෝ චන්ද්‍රසීලා සමන් අයියා බං. ආහා ඔව්. මිනිහා දැන් අවුරුදු ගාණක් කොළඹනේ බං. අනිවාර්යෙන් පොරයාගෙන් උදව්වක් ගන්න පුළුවන්. අඩෝ ඇත්තටම? කෝල්ලයක් අරන් බලපංගෝ. සමන් අයියා නේද? ගමු පොඩි නං ඈ. බැයි මචං පොන්නේ සල්ලි තියනවද දන්නේ මේ ඒ වුණාට සමන් අයියට තියෙන වැඩත් එක්ක අපිට උදව් කරන්න යාට පුළුවන් වෙයිද බං? මොනවද බං ඔය කියන්නේ? ගිය සතියේ ගමේ දහම් පාසලේ ළමයි ටික කැල්ලේ පන්සල බලන්න ගියපු වෙලාවේ කැල්ලේ පන්සල පෙන්නලා කණ්ඩ බොන්න ටිකක් දීලා මේ සමන්නේ ඒවල තියෙන්නේ. ආයෙ අර සුසන්තයා උගේ අම්මට අර වග්ගඩු ඇදලා ඉන්න වෙලාවේ කොළඹ ඉස්පිරිතාලේ නතර කරලා තිබ්බනේ. ඒ වෙලේ හැම උදව්වක්ම කරලා තියෙන්නේ මේ සමන් අයියා. යකෝ දොස්තර ලයන්නේ සලුට් එක ගාගලු. සුසන්තලා අම්මට? සුසන්තයිලා අම්මට නෙමෙයි යකෝ. සමන් අයියට. පිස්සුද යකෝ දොස්තරලා ඇවිල්ලා ලෙඩ්ඩුන්ට සලුට් ගන්න. මේ යන්න ලෑස්තියන් කොළඹ.